යාළුවනේ ඉතින් කොහොමද ඔන්න අද වීඩියෝ එකකින් ගෙනාවේ මේ වගේ රටකජු බයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම නූල් ආල්මස් ටික බෙදගත්ත ඊළඟට නූල්ස් ටික බදින්න ඕනේ. දෙවෙනි කුක්කා ලාවට. අපි කුචිලා පොඩක් අවුල්නද? දැන් ගන්න පාරි. මොකද? බෙදගත්තු. ආල්මස් ටික ස්මෑෂ් ටික. ඉතින් රන්වන් පාට වෙද්දි ගන්න ඕනේ. ආල්මස් ටික රන්වන් පාට වෙද්දි ගත්තා. ඊට නූල්ස් ටික ලාවට බෙදගන්න. ඊළඟට රටකජු ටික බෙද ගන්න. ඒකත් ලාවට වගේ වෙද්දි ගන්න. ලාවට කියන්නේ සාමාන්‍ය ගන්නට බෙද ගන්න. ඊට මේ වගේ වෙද්දි බා ගන්න. තේනවා? ඉතින් මේකට ඕනේ රටකජු ආල්මස්සෝ නූඩ්ලස් කරමින්ජි පොඩ්ඩක් ස්වල්පයක් මේ විදිහට වෙන් කර ගන්න ඕනේ වෙන වෙනම. මේ බෙදගත්තු රටකජු ටික තමයි ඔයාලට මේ පේන්නේ කොහොමද? පට්ටනි. ඊළඟට මේ විදිහට කරමින්චි ටික බෙද ගන්න. ඒකට ලොකු රස්නයක් ඕනේ නැහැ. පොඩි රස්නකින් ඩිවෝප් කරලා හරි ගමන්නේ. මේ විදිහට බෙද ගන්නවා. ඊළඟට මේකත් වෙනම බාගන්න වෙනම කියන්නේ බෙදගත්තු වෙන වෙනම දාගත්තා නම් ගොඩක් හොඳයි. ඊළඟට කරමින්චි ටික බාගන්න. දැන් නැති. පදිමට ඇවිල්ලා තියෙන ගාන්ට වැටිලා තියෙන්නේ. හැමදේම බෙදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක මික්ස් කරගන්න. මුලින්ම මේ ටික මේ නූල්ස් ටික පොඩි කරගන්න ඕනේ. ගානට මේ විදියට මේ විදිහට ඉතින් මේ ටික පොඩි කරගෙන ඉවර වෙලා ඊළඟට තියෙන ඔක්කොම එකට මික්ස් කරගන්න. එකට දාලා ඉවර වෙලා හොඳින් කවලම් කරගන්න තියෙන භාජනයකට හරි මොකටද දාගෙන. ඉතින් අපි නම් මේ විදිහට තමයි. ඉතින් අපි මේකට රසයෙන් දාන්නේ සුප්. ඉතින් ඔයාලා කැමති දෙයක් දාන්න සුප් එකට තමයි පොඩි කරලා දාන්නේ. ඊළඟට ලුණු ඊළඟට මිරිස් කුඩු දාලා කවලම් කරලා උඩට කවලම් කරලා මේ භාජනයකට දාලා තියන්න. ඊට පස්සේ ඔයාලට කැමති වෙලාවකට කන්න තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ රටකජු බයිට් එක. කොයි විදියට ආවත් ඔයාලත් අදලා බලන්න. ඔයාලත් try කරලා බලන්න. ආසෙයිද?